මේක වලට කපලා පෙන්නන. එහෙම කරලා එහෙම තමයි පොල් මල් තියෙන්නේ. අපි කුරුම්බ බලමු. ඉතින් මම මේ හරිද මම කපන් ආවා කුරුම්බගේ. කුරුම්බත් පෙන්නන්න අපලා. එහෙම තමයි තියෙන්නේ ඇතුළේ. පේනවද? හෙලෝ. ඉතින් කොහොමද? අදත් ගෙන අලුත් වීඩියෝ. සුපුරුදු පරිදි. අද උදේම මම නැගිටලා බලද්දි මට ආව සුබ ආරංචි. ඇත්තටම ඒක සුබමත් නෑ අසුබයි. අපේ වත්ත බලලා පොල් ගහක් කියලා තියෙනවා කියලා ආරංචි එක. ඉතින් මම දුවගෙන පොල් ගහ ගාවට. බලද්දි පොල් ගහක් පෙරලා. ලොකු පොල් ගහ. පොල් ගහේ තිබ්බා කුරුම්බ තිබ්බා පොල් තිබ්බා කුරුම්බෙට්ට තිබ්බා. මං වලට පෙන්නන්න දැක්කනවා. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේකට කියන්නේ පොල් මල කියලා. මේක ඔය පිරිත් කියන්නේ ශාන්ති කර්ම වලට එහෙම ගන්න. මම මේක වලට කපලා පෙන්නන්න. එහෙම කරලා කපාගත්තාම කපා ගන්න. හරිද? මෙන්න මෙහෙම තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් පොල් මල්. මේක තමයි ශාන්ති කර්ම වලට ගන්න. ඒක තමයි කියන්නේ පොල් මල්. එහෙනම් තමයි පොල් මල් තියෙන්නේ. දැන් දැක්කයි පොල් මල. දැක්කම නැති කට්ටිය බලා ගන්න ඕක තමයි පොල් මල. පොල් මලක් පැත්තකින් තියාගමු. අපි යන ආයේ වීඩියෝ. අපේ වීඩියෝ එකේ මේ පොල් ගෙයි. පොල් නෙමෙයි මේක කුරුම්බා. අපි කුරුම්බ බලමු. ඉතින් මම මේ කපා ගන්න පියක් ගෙනාවා. කැපෙයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. හරි. අපි කොහොම හරි මේක කපනවා. මේ වැඩේ හරියන්නේ. මම මේක කපන් එන්න. ඉතින් වලේ. හරිද? මම කපන් ආවා කුරුම්බගේ. ඇත්තටම මේක මේ පොල් කුරුම්බ. ඒ කියන්නේ පොල් ගහකින් කඩන් ගත්ත කුරුම්බගේ. එතකොට වෙනම කුරුම්බා ගස් වෙනම තියෙනවා. ඒකට කියන්නේ කුන්දිරා නැව් එහෙම එක එක නම් වලින් කියනවා ඒකට. තැඹිලි තියෙනවා. එහෙම තියෙනවා. ඊට පස්සේ මේක පොඩි කාලේ කියන්නේ කුරුම්බෙට්ටිය කියලා. ටික ලොකු වෙනකොට කියනවා කලටි. ඊට පස්සේ පොල්. ටික ලොකු වෙනකොට කල් නෑ කුරුම්බ. ඉස්සලම් කුරුම්බෙට්ටි. ඊට පස්සේ කුරුම්බ. ඊට පස්සේ කලටි ඊට පස්සේ තමයි පොල් හැදෙන්නේ. දැන් ඉතින් මේක අපි නම් බොන්නේ මෙහෙම කරලා කට දීලා මෙතන කට තියලා බොන්නේ. එන්න මම දැන් මෙහෙම බොන්නේ. බෝල් පෙන් එහෙනම් කෝප්පයක් ගෙනාවා. මෙහෙම කරලා කෝප්පෙට තියලා අනිත් පැත්තට. හරි ඉතින් අපි කුරුම්බේ වතුර ටික කෝප්පෙට දාගත්තා. අපි දැම්මු. හරිම රසවත්. එතකොට මේ සමහරක් කියලා දෙන රහ නැහැ. මේකේ නම් ඕගොල්ලන්ගේ රහේ කුරුම්බක් තියෙනවා වගේ මම කුරුම්බක් පෙන්නන්නම් අපලා. ඔයාලා ගෙදර බීලා බලන්න. එහෙම කියන්නේ ගෙදර තියෙන ගහේ පොල් කඩලා ඉව බොන්න යන්න එපා. ඊදලා හිල්ල කුරුම්බයක් දෙකක් බීලා බලන්න. ෆැමිලි ගෙඩියක් වගේ බලන්න. හොඳයි යන්නේ. ගුණ එංගට තමයි. මම අර පොඩ්ඩක් කෝප්පෙට දාගන්න ගිහලා පොඩ්ඩක් හාගත්තා මෙතන පොඩ්ඩක් හැලුණා. කවන්නේ. කුරුම්බ වතුර ටික නම් බීලා අපි දැන් ගදල කුරුම්බ තියෙනවා. කුරුම්බ තියනවා කියලා බලමු කපලා. දැන් මේ කුරුම්බ කණ්ඩ මෙන්න මේ තියෙන. මේ කෑලි වලින් මේ තුනෙන් කොහොම හැඳි කපලා ගත්තේ. මම කපලා පෙන්නන්න. හැඳි තුනක් ගත්තේ. මම හැන්දක් කපන් ඇවිල්ලා පෙන්නනවා. හරි ඉතින් මම කුරුම්බ ගෙඩිය පලන් ආවා. මේක තමයි තියෙන්නේ ඇතුළ. පේනවද? මේ හැන්ද. මේක තමයි හැන්ද. හැන්ද කපා ගත්තේ මෙතන. අපි දැන් මේක කමු. ගානට පැහිලා. right. Welcome. මේවා
ඇත්තටම ඒක මොකට සීන් දාලා කනවා සමහරක් කව හිතේ අවුලන්නේ මෙහෙම තමයි ඉතින් ගුණ අපා කොළඹ කාලා හොඳක් ගෙවි කුරුඹ ගන්නකම් වීඩියෝ කරන ඉතින් අවුල් දන්නේ ඉතින් මූණේ මෙතනම ගෑවිලා තියෙනවා අද වීඩියෝ කොච්චර ඉතින් අදට වීඩියෝ එක නවත්තන්න බයි අමතුනායි මං ඔයාලට පෙන්නන්න තව දෙයක් ගෙනාවා එක පැත්තකින් තියාගෙන මේක මේක කුරුම් බැට්ටියකුත් නෙමේ කුරුම් දෙකුත් පොඩි ගෙඩිය මේක වතුර තියනවා කියලා බලමු වතුර තියන්න පුළුවන් සමහරවිට පොඩි ගෙඩියක් කපන්න බෑ මං කපන් ඇවිල්ලා පෙන්නන්නද වතුර ඕනේ මේක ඉතින් ඔයාලට නිකන් පෙන්නන්න කියලා පිළිච්ච ගහයි තියෙන්නේ එහෙනම් බයි